விருந்தினர்களை உற்சாகமாக புது வருடத்தை கொண்டாடுவோம். ஜாதிக தீபாவளி வழங்கி இந்த மாணவர்களையும் இந்த பாடசாலையும் அவை பெருமைப்படுத்துகின்றனர். வயது வருது சுந்தராணி செல்லம்மா அன்போடு ஞாபகம் போட்டிக் கொள்கின்றோம். ஒரு நீதி ஒரு நாடுகளில் நடைபெறுகின்ற போட்டிகள் கொண்டிருக்கின்றோம். நன்றி உணர்வோடு நன்றியை தெரிவிக்க வேண்டிய பொறுப்பு இருக்கின்றது. அமைதியாக செல்வதை விட எளிமைய கருத்துக்களை மாணவர்கள் எதிர்காலத்தில் எடுத்து செல்ல வேண்டிய பண்பு மிக முக்கியமான ஒரு பண்பாக இருக்கின்றது. பொன்னுசாமி செல்வகுமார் மோகன் ஹனுதுப்ரியா விஸ்வநாதன் ஹார்தவியா பெருமாள் கலைக்குமார் பெருமாளி செல்லதுரை பிரியதர்ஷினி சதாசிவம் சகுந்தலா தேவி ನಮ್ಮ ಕಾಟೆಯುತ್ತ ಎಂತ ಶ್ರೀಲಾ ಕಾಕ විශේෂ ස්තුතියක් කරනවා මේ වගේ අලංකාරවත් වූ එකමුතු වෙච්ච අද වගේ මේ වැඩසටහනකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව නැත්නම් ආරාධනා කිරීම සම්බන්ධවත් මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම කාල වේලාව ගිහිල්ලා තිබුණා උනත් වචනයක් කතා කරන්න ඕනේ. ඔබ දන්නවා මේ රටේ ගත්තොත් එහෙම ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ශ්‍රී ලංකා පොලිසියට විතරක් අපිට කටයුතු කරන්න බෑ. මම එකෙන් කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය අපේ තියෙන වගකීම පැහැරහැරෙනවා කියන එක නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසියට පුළුවන් උපරිම ආකාරයෙන් ඔබේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරලා දෙනවා. හැබැයි ඔබගේ ආරක්ෂාව නැත්නම් ඔබගේ සහයෝගය ඊටත් වඩා වැදගත් වෙනවා. මම නිකන් එක උදාහරණයක් කියන්නම්. ඔබ ගත්තොත් එහෙම මේ ප්‍රදේශවල කොයිතරම් ගෙවල් කඩනවද? ගෙවල් කඩලා බඩු හොරකම් කරගෙන යනවද? ඒක පොලිසිය පැත්තෙන් ගත්තොත් අපි ඔබේ ගම්මාන වලට මොබයිල් දාලා නිලධාරි යොදවලා ගොඩක් රාජකාරී කරනවා. හැබැයි ඔබගේ සහයෝගය නැතුව අපිට මේ අපරාධ වළක්වන්න බෑ. මම නිකමට අහන්නම් ඔබ අද මෙතන ඇවිල්ලා ඉන්න කට්ටියගෙන් නැත්නම් ඔබගෙන් කී දෙනෙක් යතුරු කොහෙද තියලා කියලා මට ඕනනම් දැන් මෙතන ඉඳන් කියන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ගෙවල් වහලා ගෙදර තියෙන යතුරු දැන් කොහෙද තියලා තියෙන්නේ කියලා මට ඕනනම් දැන් මෙතන ඉඳන් කියන්න පුළුවන්කම තියෙනවා. කොහෙද තියලා ඇවිල්ලා තියන්නේ? සමහර කෙනෙක් තියලා ඇති පාපීසියට තියලා ඇවිල්ලා ඇති. තව කෙනෙක් මල් පෝච්චියට තියලා ඇවිල්ලා ඇති. තව කෙනෙක් අර ලයිට් මීටරේ ගාව තියලා ගෑවිල්ලා ඇති. මේවා අපි හිතන්නේ මොකද්ද? මේවා දන්නේ අපි විතරයි කියලා. නෑ අපරාධකාරෝ මේ සියලුම දේවල් දන්නවා.